අප්‍රේල් මාස 20 වෙනි දින මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණය වාර්ත ඉදිරිපත් කිරීම ශානක විතානගේ පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සුළං නිරත දිශින් හමා යන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50 දක්වා ඉහළ යා හැකිය. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැකිය.